අපි කතන්දරයක් කියවුද? කියමුකෝ. එන්න මෙන්න කතන්දර පොත. මේ කතන්දර පොත තියෙන්නේ නම තමයි කූඹිච්චිගේ මගුල් ගෙදර ඔක්කොම එන්න ඕන. කූඹිච්චි කොයි? මේ ඉන්නේ කූඹිච්චි. අපි මොනවද කියලා බලමු කතන්දර පොතේ තියෙන්නේ. කූඹි ගමට තවත් ලස්සන දවසක් උදා වුණා. හැමෝම ඉන්නේ ගොඩාක් සතුටින්. කූඹි ගමේ ඉන්න ලස්සනම හැඩකාර කූඹිච්චිගේ මගුල් ගෙදර ළඟම එනවා. කූඹිච්චි Taman දන්න හැමෝටම මගුල් ගෙදරට ආරාධනා කළා. මේ තමයි කූඹිච්චි පෙන්නන්නේ. කොයි කූඹිච්චි? අන්න මෙයා එයාගේ මගුල් ගෙදර එන්න කියලා මෙන් ආරාධනා කරනවා නේද? හැමෝටම ආරාධනා කරනවා. හරි. කූඹිච්චි මනමාලි වෙන දවසේ අඳින්න එයාගේ අම්මා ලස්සන ගවුමක් මහලා දුන්නා. හරි ලස්සනයි නේද? අම්මා ගවුමක් මහලා දීලා. එයා කණ්ණාඩිය ළඟට ගිහින් කැරකි ගවුමේ ලස්සන බැලුවා. කොයි කණ්ණාඩිය? එතෙන්ද ගිහිලා කැරකි ගවුමේ ලස්සන බලලා. හරියට පුංචි සුරංගනාවියක් වගේ ලස්සනයි. කූඹිච්චි හරිම ලස්සනයි නේද? ලස්සනයිද? ලස්සනයි. ඊට පස්සේ මගුල් ගෙදරට ඕන කෑම බීම හැමෝම උනන්දුවෙන් එකතු කළා. එක විදියේ රස කැවිලි හැදුවා. කූඹි කන්නේ රස කැවිලි නේද? පැණි රස ඒවනේ. හැමෝටම ඕන උනේ කූඹිච්චිගේ මගුල් ගෙදර ලස්සනට කරන්නයි. ඒත් අන්තිමට එයාලට මගුල් ගෙදරට කේක් එකක් හොයාගන්න බැරි වුණා. මෙන්න මේ රොස කුවිලි අරගෙන එනවා කූඹිච්චිගේ මගුල් ගෙදරට. හැබැයි එයාලට මොනවද හොයාගන්න බැරි වුණේ? කේක් එකක් හොයාගන්න බැරි වුණාලු. කූඹිච්චි කල්පනා කර හිටියා. එහට කේක් සුවඳක් දැනුණා. කේක් සුවඳ එන්නේ බබාලගේ ගෙදරින්. කූඹිච්චි ඒ පැත්තට ගියා. බබාලගේ තාත්තගේ කෝට් එකේ සාක්කුවේ කේක් කෑල්ලක් තියෙනවා. මේ බබාලගේ ගෙදර තාත්තගේ කෝට් එකේ සාක්කුවේ මොනවද තියෙන්නේ? කේක් කෑල්ලක් තියෙනවා. කූඹිච්චි දැක්කා. බබාගේ තාත්තා මගුල් ගෙදරක ගිහින් ආවේ රෑ වෙලා. එතකොට බබා නිදි. බබාට ගෙනාව කේක් කෑල්ල තමයි සාක්කුවේ තිබුණේ. මෙන්න කූඹිච්චි ගිහලා බලද්දී සුවඳ එන්නේ කොහෙන්ද බලද්දී මේ කෝට් එකේ බබාලයි තාත්තගේ කෝට් එකේ තමයි තිබ්බේ කේක් කෑල්ල. එයා මගුල් ගෙදරක ගිහිල්ලා නේද තාත්තා මේ බබාට කන්න කේක් කෑල්ලක් ගෙනල්ලා. තාත්තා එනකොට බබා මොකද කරන්නේ? නීදී. ඉතින් දෙයාට දෙන්න තමයි මේ කෝට් එකේ සාක්කුවේ කේක් කෑල්ල තියාගෙන ඉඳලා තියෙන්නේ. කූඹිච්චිට හරිම සතුටුයි. එයා බිත්තිය දිගේ නැගලා හොඳට වටපිට බලලා කෝට් සාක්කුවට බැස්සා. කූඹිච්චි මොකද කරලා තියෙන්නේ? කෝට් බැහැලා රෝස පාට දිලිසෙන කොලයක කේක් කෑල්ල ලස්සනට ඔතලා තිබුණා. ඒත් කොහොමද කේක් කෑල්ල අරගෙන යන්නේ? දැන් කේක් කෑල්ල ටිකක් ලොකුයිනේ නේද? රෝස පාට දිලිසෙන කොලයක ඔතලා තමයි තියෙන්නේ. දැන් කල්පනා කරනවා කොහොමද මේක අරගෙන යන්නේ කියලා. කූඹිච්චි කල්පනා කළා. බබා නැගිටින්න කලින් ගෙනියන්නත් ඕන. කූඹිච්චි ඉක්මනට ගිහින් එයාගේ නෑදෑයන්ට කිව්වා. කූඹි නෑයෝ ඔක්කොම එක පෙළට බබාලගේ ගෙදර ආවා. කේක් සුවඳ හැම තැනම පැතිරිලා. හැමෝටම ඕන උනේ
උනා කේක් කෑල්ලේ රහ බලන්න. දැන් කූඹියෝ ඔක්කොම ඇවිල්ලා. එයාලා ඔක්කොටම මොකද මොනවද වුමනා උනේ? කේක් කෑල්ලේ රහ බලන්න වුමනා වුණා. ඊට පස්සේ කූඹි නෑයෝ පොඩි පොඩි කෑලි කඩන් කන්න පටන් ගත්තා. කේක් එක එන්නම පොඩි වුණා. කේක් එක අරන් එන අතරෙත් කූඹි රැළ කේක් කෑවා. දැන් කූඹි ඔක්කොම ඇවිල්ලා මොකද කරේ? පොඩි පොඩි කෑලි කෑවා. දැන් එතකොට කේක් කෑල්ලට මොකද උනේ? පොඩි වුණා. ඒක අරගෙන එනකොටත් මොකද එයාලා කරේ? කේක් කෑල්ල ටික ටික කෑවා. කූඹි රැළ ගමට ආවා. අන්තිමට බලනකොට ඉතුරු වෙලා තිබුණේ කේක් එක කොතපු අර ලස්සන දිලිසෙන රෝස පාට කොළය විතරයි. ඕ එනකොට මොකද කරලා තියෙන්නේ කූඹියෝ ටික? ඔක්කොම කේක් ටික කාලා. ලස්සනයිද මේ කතන්දරේ? ලස්සනයි නේද? ආයිත් අපි දවසක කතන්දරයක් කියමු ඈ. සතුටුයිද? සතුටුයිද?